තෙනුකි හරි අද 2022 2022 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ආව පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. ඒකට උත්තර ලියාගෙන එන්න කියලායි කිව්වේ. අපි පහුගිය දවස් 3 2023 ප්‍රශ්න පත්‍රය අවසන් කරා. එහෙනම් අද 2022ට යනවා. පුතේ වැක්කිටු ආයිබෝවන් කිව්වේ නැහැ. ආයිබෝවන් teacher. ටිකත් අද පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන්. හරි ඉඳ ගන්න. 2023 පත්‍ර රචනාව කියන්න කොහොමද ප්‍රශ්න ටික ඉක්මනට කියන්න. රචනාව තියෙනවා 2023 පත්‍රයේ. 2023 රචනාව ලිව්වේ නෑනේ. very good මතක් කරපු එක. 2023 දා රචනාව ඉක්ුණා. රචනාව ලියන්න ගමු. ඉස්සෙල්ලා අහගන්න 2023 රචනාව ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් අයින් වෙන්නම්කෝ. 2023 රචනාව ආවේ පුතේ සමන්ගේ නිවසට ජනිත් ෆැමිලියේ තද වැස්සේය. උදේට තේරුම් ගන්න සමන්ගේ නිවසට ගෙදර කාගෙද සමන්ගේ ගෙදරට. ඔන්න සමන්ගේ ගෙදර වෙන කතා කරන මයික් සමන්යි ඕෆ් කරන්න. සමන්ගේ නිවසට ජනිත් ෆැමිලියේ තද වැස්සේ. ඔන්න ජනිත් එනවා තද වැස්සේ. සමන්ගේ ගෙදරට ආවේ ජනිත්. ඒ වන විට සමන්ගේ ගෙමි තුල ජලයෙන් පිරී තිබුණි. ඒ එද්දී සමන්ගේ ගෙදරෙමි තුල ජලයෙන් පිරී තිබුණා. මොකද මේ ජලයෙන් පිරලා තියෙන්නේ? ජලයෙන් පිරී තිබුණි. ඉතින් තදවැස්ස දවසක් කියලා කිව්වනේ සමන්ගේ නිවසේ ජනිත් ෆැමිලියේ තදවැස්සේ වැස්සට වතුර එකතු වෙලා මේ ගෙදර මිදුල වතුරෙන් පිරීලා තිබුණලු. ඊට පස්සේ ආවට පස්සේ කඩදාසියවරු පා කරමු. යයි ජනිත් කීවේය. ගෙදරට ආව ජනිත් මෙන්න මේ සමන්ට අදහසක් දානවා අපි කඩදාසියවරු පා කරමු. අපි කඩදාසියවරු පා කරමු. නේ? ගෙදරට ඇවිල්ලා අනේ මිදුල වතුරෙන් පිරලා මෙයාට දැන් බලාගෙන ඉන්න බෑ. මෙයා කියනවා සමන්ට අපි කඩදාසියවරු පා කරමු. ඔන්න අපේ රචනා මාතෘකාව. කඩදාසියවරු පා කරමු. කඩදාසි ඔරු පා කරමු. කඩදාසියවරු පා කරමු කියලා ජනිත් කියනවා. කඩදාසියවරු පා කරමු යයි ජනිත් කීවේය. සමන් ඔබයයි සිතා මේ ගෙදර ළමයා ඔයා කියලා හිතලා. මේ ගෙදර හිටපු ළමයා ඔයා කියලා හිතන්නලු දැන්. මේ ගෙදර ළමයා ඔබයයි සිතා මෙන්න සමන් කියන්නේ ඔයා පුතේ. ඔබයයි සිතා ඉන්පසු සිදු කළ දේ පිළිබඳ වාක්‍ය 3ක් ලියන්න. සිදු කළ රචනාවේ ගහගන්න සිදු කළ එක යටින් ඉරක්. පේපර් එකේ සිදු කළ කියන වචනේ යටින් ඉරක් ගහන්න. සිදු කළ කිව්වම අතීත කාලෙද වර්තමාන කාලෙද? සිදු කළ අතීත කාල. අතීත කාලයි. කළ කියන්නේ කරලා ඉවරයි. සිදු කළ කියන්නේ කරලා ඉවරයි. ඔබ සිදු කරන කිව්වොත් කරන කියන්නේ වර්තමාන කාලය. හැබැයි මේක සිදු කළ කිව්ව නිසා මේක අතීත කාල රචනාවක්. ඔබ සිදු කළ කියන්නේ මේක අතීත කාල රචනාවක්. එයි ගහනවා. කවුද? ඔබ සිදු කළ ඔබ සිදු කළ දේ පිළිබඳ වාක්‍ය 3ක් ලියන්න. සෑම වාක්‍යයකම වචන 5කට වඩා තිබිය යුතුය. ඒ කියන්නේ වචන 6 වැකි ලියන්න ඕනේ. 7ක් උඩට 8ක් කට කමක් නෑ. ගොඩ දික් කරලා යන්න එපා. එතකොට කොහේදී හරි වරදිනවා. පිල්ලමක් හරි හැලෙනවා. අක්ෂර වින්‍යාසයේ වරදිනවා.
උක්තාක්‍යත ගැලපෙන්නේ නැති වෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට සරල වැකිම ලියන්න උත්සාහ කරන්න. උක්තාක්‍යත සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. ඉතින් මොකක්ද රචනාව? සමන්ගේ ගෙදරට එනවා. ජනිත් එදා තද වැස්ස දවසක් ඇවිල්ලා බලද්දි සමන්ගේ ගෙදර මිදුල වතුරෙන් පිරලා තිබ්බා. ගෙදරට ආව ජනිත් අදහසක් දැම්මා කඩදාසියරු පා කරමු කියලා. ඉන්පසු ඔයා සමන් කියලා හිතලා ඔබ කළ දේවල් වැකි තුනකින් ලියන්න. ටීචර් ලිව්ව තුන කියන්නද? ඈ? ලිව්ව තුන කියන්නද? බලන්න ඔයා ලියපු තුන කියන්නකෝ බලන්න. මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ වුණෙමු. ඔයා මගේ Facebook එකේ ඉන්නවද? ඔව් ටීචර්. මම ඔය රචනාව කරා වීඩියෝ එකක් විදියට. අපි දෙදෙනා කඩදාසි කිහිපයක් සොයා ගත්තෙමු. හා වැස්සට මිදුලට පැන ඔරු පා කරමු. කලෙමු කරලා ඉවරයි. මේ වැකි තුනම අතීත කාලයෙන් දෙන්න ඕනේ. එයා කියනවා දැන් ඔන්න එහෙනම් අපි පළවෙනි වැකියට ලියනවා. ඔයා පළවෙනි එක පුතේ ඔයා ජනිත්ගේ යෝජනාවට එක්වරම කැමති වුණා. ජනිත් ගෙනාව යෝජනාවට එක්වරම කැමති වුණානේ. ෂෝක් කොච්චර දෙයක්ද අපි කරමු ඒක කියලා යෝජනාවට කැමති වුණා. මම උක්තේ කරගන්න ඔබ කළ දේවල් මම උක්තේ කරගන්න මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ අතීත කාලෙන් අවසන් කරන්න. මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ වුණෙමු. උනේමි වෙලා ඉවරයි ලියන්න එපා තනියම ලියන්න දෙනවා. එකඟ උනේමි වෙලා ඉවරයි. අතීත කාල රචනාවක්. ඊට පස්සේ අපි කඩදාසියරු පා කළෙමු. කිහිපයක් ඔබ කළ දේවල්. එතකොට ජනිතුයි ඔයයි එකතු වෙලා කරපු දේවල් ලිව්වට කමන්නේ. අපි කඩදාසි සෙවීමට ගෙතුලට දිව ගියෙමු. ඔබ කරපු දේවල්. නැත්තම් මම කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමි. ගිහිල්ලා ඉවරයි. ඉතින් කඩදාසියරු පා කරමුනේ රචනාවේ මාතෘකාව. මෙතන ඉඳන් කඩදාසියරු පා කරන දෙක්ම ඔයාලා කරපු දේවල්. මම යෝජනාවට කැමති වුණා. මම කඩදාසි හොයන්න ගේ ඇතුළට දිව්වා. මම පාට කඩදාසි සොයාගත්තා. මම විවිධ හැඩයේ කර්මේ ඔරු හැදුවා. ඊට පස්සේ අපි මේවා වතුරේ පා කරා. ඔන්න ඔය වගේ වැකි ටිකක් ලිව්වා නම් හරි. පළවෙනි එක මම ජනිත්ගේ යෝජනාවට එක්වරම කැමති වුණෙමි. මම කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමි. ගිහිල්ලා ඉවරයි. තව එක අපි පාට කඩදාසි සොයා ගත්තෙමු. හොයාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් පුතේ මුලට මම ගාලා ගත්තාම වැකි තුනකම මුලට මමම ගත්තොත් ඔයා පුනරුක්ත දෝෂයට අහු වෙනවා. ඒ නිසා මම අරගෙන ගිහිල්ලා මැදකට දාගන්න. ලොකු කුඩා ඔරු අපි සෑදුවෙමු. බෑ වචන පහයි. ලොකු කුඩා ලස්සන ඔරු අපි සෑදුවෙමු. වචන 6යි. හරිනේ? ලොකු කුඩා මේ ලස්සන ඔරු අපි සෑදුවෙමු. තව කියන්න බලන්න. අපි සතුටින් ජලයේ ඔරු පා කළෙමු. ඒතරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි මොනා ගැනද ලියන්නේ? මෙච්චර ගොඩාක් තිබ්බට අපි තෝරගන්නවා මොනා ගැනද ලියන්නේ කියලා. එක යෝජනාවට කැමති වුණා. මම යෝජනාවට කැමති වුණා. මේකේ උත්තේ මම කරගන්න. ඊට පස්සේ අපි මොකක්ද අහන්නේ පුතේ? ඔබයයි සිතා. සමන් ඔබයයි සිතා ඉන්පසු සිදු කළ දේ. ඔබ කරපු දේවල් මහන්නේ නෑ පුතේ. රචනා මාතෘකාව බලන්න. සමන් ඔබයයි සිතා ඔබ කළ දේවල් නෙවෙයි අහන්නේ. සමන් ඔබයයි සිතා
සිතා ඉන්පසු සිදු කළ දේ. එක්ක ඔයා කරපුවා ලියන්න නැත්නම් ජනිත් කරපුවා නැත්නම් ඔයාලා දෙන්නම එකතු වෙලා කරපුවා. එහෙම ලියන්න ඔයාලට මේ රචනාවේ නිදහස තියෙනවා. ඔබ කරපු දේවල් නෙවෙයි අහන්නේ. ඉන්පසු ඕගොල්ලෝ කරපු දේවල්. ජනිතුයි ඔයයි එකතු වෙලා. දැන් ඊට පස්සේ දෙවෙනි එක අපි උක්තේ කරගන්න කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමු. කඩදාසි හොයාගත් එක. කඩදාසි හොයාගත් එක. කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමු. ගිහිල්ලා ඉවරයි. 3 පාට ලස්සන. පාට ලස්සන ඔරු අපි සෑදුවෙමු. වචන 6යි සරල වැකියක්. කොහෙවත් වරදින්නේ නැහැ. පාට ලස්සන ඔරු. පාට ලස්සන ඔරු. පාට ලස්සන ඔරු. පිටිනාව මැද්දකට. ඇයි හැම එකම වගේ ලියන්න ඕනේ නෑනේ. උක්තේ මැද්දකට දාන්න පුළුවන්. ඒ නිසා මේ වැකිය අපි උක්තේ මැද්දකට ගෙනියනවා. එහෙනම් පාට ලස්සන ඔරු අපි සෑදුවෙමු. හදලා ඉවරයි. 4 පුරුදු වෙන්න ටිකක් ඔහෙ ලියමු. අපි සතුටින් කියන්නකෝ. අපි සතුටින් වතුරේ ඔරු පා කළෙමු. පා කරපු කතාව. අපි මුලට ගන්න. අපි සතුටින් වතුරේ ඔරු පා කළෙමු. කෙරුවෙමු කරනවද? කෙරුවෙමු කියලා ලියනවද? කෙරුවෙමු කියන්නේ කතා කරන භාෂාවේ ඒක අපි ලිඛිත භාෂාවට දාන්නේ කළෙමු කියලා. ඔය දඟලන එක නතර කරන්නකෝ. හොඳට සවන් දෙන්න. අය පාරක් කියනවා මේ වැකි 4. අත් උස්සගෙන ඉන්න එපා. අත් පාත් දාලා නිදහසේ ඉන්න. එක ඔයයි ජනිතුයි මේ යෝජනාව ගෙනාවට පස්සේ ඉන්පසුව සිදු කළ දේවල් අහන්න. කළ කියපු නිසා අතීත කාල රචනාවක් අපි වැකි 3ක් ලියන්න ඕනේ වචන 5කට වැඩි. පළවෙනි එක මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ උනේමි. මමනි උනේමි වලින් අවසන් කරන්න. මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ උනේමි. ඊට පස්සේ අපි දෙන්නම කරපු දේවල් ගන්න පුළුවන්. අපි උත්තේ කරගන්න පුළුවන්. අපි කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමු. ගිහිල්ලා ඉවරයි. උඩ පාට ලස්සන ඔරු අපි ගන්න මැද්දකට. පාට ලස්සන ඔරු අපි සෑදුවෙමු. හදලා ඉවරයි. අතීතයි. ඊට පස්සේ අපි පාට ලස්සන ඔරු වතුරේ පා කළෙමු. අර මේකේ පාට ලස්සන ඔරු තිබ්බා කියලා ඊළඟ වැකියකට ගන්න බෑද? පුළුවන්. එහෙම ගන්න පුළුවන්. වැකි 3කට එකම දේ ලියන්න බෑ. 2කට ලියන්න පුළුවන් තේරුම වෙනස් කරලා. අපි ලොකු කුඩා ඔරු වතුරේ පා කළෙමු. වතුරේ ලියන්න ඕනේ නැත්තම්. ගන්නකෝ. ඕකේ දැන් ඔයා මොන හරි ලියලා ඇතිනේ. ඒ නිසා වෙනම පොතක් අරගෙන 2023 රචනාව කියලා මාතෘකාව දාලා මේ වැකි 4 ලස්සනට ලියන්න. මේ වැකි 4 මම ලියලා නෑ. මේ කරුණු ඔස්සේ ඔයගොල්ලෝ වැකි 4ක් නිර්මාණය කරලා ලියන්න. මම මට කැමති අයගෙන් අහනවා. දෙදහස් 23 රචනාව කියලා මාතෘකාව දාලා
ලියන්න නැතුව ඉන්න බෑ ලියන්න ඕනේ. මම එක්වරම මම ජනිත්ගේ යෝජනාවට එක්වරම එකඟ වූවෙමි කිව්වත් හරිය එකඟ වූවෙමි. මහන්ති කියනවද රචනාව? ටීචර්. හ්ම්. මම ඔහුගේ යෝජනාවට එක්වරම කැමති වුනෙමි. හ්ම්. අපි කඩදාසි සෙවීමට ගේ ඇතුළට දිව ගියෙමු. හ්ම්. පාට පාට ලස්සන ඔරු අපි පා කළෙමු. පාට පාට ලස්සන උරු අපි පා කළෙමු. හරි. අපි සතුටින් ලොකු කුඩා ඔරු පා කළෙමු. බෑ දැන් කලින් ඔයා පා කරා කියලා ලිව්වා. දැන් ආයෙ පා කරා කියලා ලියන්න බෑ. එකම දේ දෙපාරක් ලියලා. ලොකු කුඩා උරු හැදුවා කියලා ලිව්වේ නෑ නේද? නෑ ඒක වෙනස් කරන්න. ටීචර්. සෑදුවෙමු. ඉහාසි කියනවද? මම ජනිත්ගේම යෝජනාවට එක්වරම එකඟ වුනෙමි. පාට පාට ලස්සන කොළ අපි ගෙන ඒමට ගේ ඇතුළට ගියෙමු. පාට පාට ලස්සන කඩදාසි ඔරු අපි සෑදුවෙමු. අපි සතුටින් එම කඩදාසි ඔරු වතුරේ පා කළෙමු. දෙවෙනි වැකිය කියන්න බලන්න.
පාට පාට ලස්සන කොළ අපි ගෙන ඒමට ගේ ඇතුළට ගියෙමු. ලස්සන පාට පාට කොළ අපි ගෙන ඒමට. ලස්සන පාට පාට කොළ ගෙන ඒමට අපි ගේ ඇතුළට ගියෙමු. අපි එන්න ඕනේ තැන වැරදි. ගැලපෙන්නේ නැහැ ඒක. අයිත් බලන්නකෝ කියවලා. හරිද? එහෙනම් යමුද 2022 පේපර් එකට? ආ ටීචර්. තව ලියන අය? ඇස්සනේ දෙකක් දෙන්න. බීලාද? බීලා? බීලා. දෙකක් දෙන්න. පළවෙනි එක සතු පෑනක් ගන්න පුතේ අතට. පහත රූප සටහන පිළිබඳව නිවැරදිම ප්‍රකාශය කුමක්ද? ප්‍රශ්නාංක 1. පහත සටහන පිළිබඳව නිවැරදිම ප්‍රකාශය කුමක්ද? නිවැරදිම එක අහන්නේ. පළවෙනි එක ඔරලෝසුවක් හා ගුරු මේසයක් ඇත. පළවෙනි එක ඔරලෝසුවක් හා ගුරු මේසයක් ඇත. ඔරලෝසුවක් නම් තියෙනවා පුතේ මෙතන. හැබැයි ගුරු මේසයක් නැහැ. එහෙනම් මේ වැකිය ගුරු මේසෙන් වරදිනවා. ඊළඟ එක ළමයි 6 දෙනෙකු සිටියා. ගුරුවරියක් නොමැත. ගුරුවරියක් නම් පේන්නේ නැහැ. ඒක එතකොට ළමයි 6 දෙනෙකු සිටියා. බලන්න ළමයි ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. ළමයි 5යි ඉන්නේ. ළමයි 6ක් නැත. ඒක ළමයි 6 දෙනෙකුගෙන් මේ වැකිය වරදිනවා. තුන්වෙනි වැකිය රාකේහි පොත් සහ මල් පෝච්චියක් ඇත. රාකේහි මෙන්න පොත් මෙන්න මල් පෝච්චිය. එහෙනම් රාකේහි පොත් සහ මල් පෝච්චියක් ඇත. තුන්වෙනි පිළිතුර නිවැරදි. දෙක පහත රූප සටහනෙහි ඉර සහ බල්ලා සලකුණු කිරීමට සුදුසු ස්ථාන පිළිවෙලි. වැදගත්ම වචනේ තමයි පුතේ මේ පිළිවෙලි. ඉර කොතෙන්ටද බල්ලා කොතෙන්ටද? පිළිවෙලින් අහන්නේ පළවෙනි උත්තරේ කියනවා A සහ E. ඉර A පුතේ ඉරට දෙන්නේ. පිළිවෙලින්නේ A ඉර වෙන්න ඕනලු E බල්ලා වෙන්න ඕනලු. බලමු A ගිහිල්ලා ඉර හරි උඩනේ ගෙදරට උඩින් මිනිස්සුන්ට උඩින් ඉර එහෙමනේ ඉන්නේ බලන්න හරි මල් පෝච්චි මල් පැල ළඟ පහළ තැනක බල්ලෝ ඉන්නේ පහළනේ එහෙනම් උත්තරේ හරි වගේ ඔබ තියාගෙන ඊළඟ එකට යනවද බලන්න ඔය බලලේමු B සහ C B ඉරලු කො B ඉර මේ ගෙදරට පහළින් තියනවද ගෙවල් වලට පහළින් ඉර පායනවද නෑ B සහ C මේ බල්ලා නම් හරි හැබැයි ඉර එන්න ඕනේ තැන වැරදි. දෙවෙනි උත්තරේ A නිසා වැරදි. තුන A සහ D. A හරි මේ ඉර තියෙන්න පුළුවන්. D කොහෙද? D අහස. අහසේ බල්ලෝ ඉන්නවද? නෑ. එහෙනම් පිළිතුර A සහ E වේ. පළවෙනි එකෙම උත්තරේ හරි ගියා කියලා අනිත් උත්තර දෙක නොබල ඉන්න එපා. මොකද ඒව වරදින්නේ කියලා බලලම එන්න. හැබැයි වේගෙන් යන්න ඕනේ. මේ ප්‍රශ්න 40ට පුතේ පුදුම තරම් වේගෙන් උත්තර ලියන්න ඕනේ. කාලේ පැය 1යි. ලොකු ගණිත ගැටලු හම්බ වෙන්නේ නැත්නම් වෙලාව මදි වෙනවා. තුන්වෙනි එක පහත කවියෙහි හිස්තැන් සඳහා වඩාත්ම සුදුසු වචන පිළිවෙලින් ඇතුළත් පිළිතුර කුමක්ද? පිළිවෙලින් නැති පිළිතුර අහන්නේ. පිළිවෙලින් ඇතුළත් පිළිතුර කුමක්ද? වත්තේ ඇවිදලා ලී කෝටු සොයාලා. වත්ත පුරා ඇවිදලා ලී කෝටු හොයනවලු. ඊට පස්සේ හිස්තැන කොහේ නිකන් කියවලා බලමු. කොනක ලී කණු සිටුවාලා. මොන කොනකද මන් දන්නේ ලී කණු හිටුවලා. රෙද්දක් ඇදලා වහලයක් හිස්තැනක්. අපේම හිස්තැනක් ගෙයක් තනාලා. දැන් මේ වගේ උත්තර දදා බලමු.
වත්තේ ඇවිදලා ලී කෝටු සොයාලා පළවෙනි ස්තැනට කිහිප කොනක ලී කණු සිටුවාලා කිහිප කොනක හතර කොනක ලී කණු සිටුවාලා ටිකක් ගැලපෙනවා වගේනේ කිහිප කොනක ලී කණු සිටුවාලා කිහිප කියන එක ගැලපෙන්නේ නෑ හැබැයි හතර කොනක ලී කණු සිටුවාලා කියන එක නිකන් ගැලපුණා වගේ තියන්න අනිත් ඒවත් බලමු රෙද්දක් ඇදලා වහලයක් තියාලා වහල තියන්න බෑ රෙද්දක් ඇදලා වහලයක් සදාලා හරි වගේ රෙද්දක් ඇදලා වහලයක් ගෙනල්ලා වහල ගේන්න බෑ තියන්න බෑ ගේන්න බෑ හදන්නයි ඕනේ එහෙනම් දෙවෙනි එකේ ඒ වචනේත් හරි වගේ ඈ සකියා ඊළඟ එක අපේම ලස්සන ගෙයක් තනාලා හරි හැබැයි මේ වචන දෙක වැරදි අපේම ලස්සන සෙල්ලම් ගෙයක් තනාලා හරිනේ එහෙනම් දැන් ඔක්කොම දාලා එකපාරක් කියවලා බලන්න වත්තේ ඇවිදලා ලී කෝටු සොයාලා හතර කොනක ලී කණු සිටුවාලා හතර කොනේ ලී කණු හිටුවලා රෙද්දක් ඇදලා වහලියක් සදාලා අපේම සෙල්ලම් ගෙයක් තනාලා සෙල්ලම් ගෙයක් හදන ආකාරය ඔය කියන්නේ පිළිතුර අංක 2 හතර ගමන් බිමන් යන විට මම යන්නේ ගමන් බිමන් යතින් එයත් යනවලු ඈ ගමන් බිමන් යද්දී මම යන්නේ ඊට පස්සේ කියනවා අවදි වෙලයි සේවය සලසන්නේ නිදාගෙන හිටපු කෙනෙක් අවදි වෙනවලු අව්ව වැස්ස හොඳ හැටි හඳුනන්නේ මම අව්වත් අඳුරනවා වැස්සත් අඳුරනවා ඒ කියන්නේ දෙකටම ඕනේ වෙන කෙනෙක් මා ගැන නොදන්න අයෙක් නොවන්නේ මා ගැන දන්නේ නැති කෙනෙක් නන්නෑලු බලමු එහෙනම් උත්තර ටික ගමන් බිමන් යන විට මම යන්නේ කුඩයට යන්න පුළුවන් තොප්පියේ යන්නත් පුළුවන් කබායේ යන්නත් පුළුවන් ගමන් බිමන් යද්දී යන්න පුළුවන් ඒ තුනම අවදි වෙලයි සේවයේ සලසන්නේ ඔන්න එතනින් පුංචි ඉඟියක් දෙනවා අවදි වෙනවලු නිදාගෙන හිටපු කෙනෙක් අවදි කරනවා මොකද්ද කොහොමද කුඩය නිදාගෙන ඉන්නේ ඇකිලිලා ඉන්නේ ගමන් බිමන් යද්දී ඔන්න දිගෑරෙනවා ඒ තමයි අවදි වීම අව්ව වැස්ස හොඳ හැටි අඳුරන්නේ මා ගැන නොදන්න අයෙක් නොවන්නේ කුඩය පහත වාක්‍යයේ ඉස්තැන් දෙක සම්පූර්ණ කිරීම සඳහා වඩාත් සුදුසු වචන යුගලය කුමක්ද පොත් අපේ නෙත් වගේ පොත් හරියට අපේ ඇස් වගේ නෙත් කියන්නේ ඇස් පොත් හරියට අපේ නෙත් වගේ වන අතර ඒවා හිස්තැනක් කරගනිමින් කියවීමේ හිස්තැනක් වැඩි දියුණු කරගනිමු මේ හිස්තැන් දෙකට මොනවද එන්නේ කියලා අහන්නේ අලම දාලා පොත් අපේ නෙත් වගේ වන අතර ඒවා පිරිසිදු කරන්න පොත් පිරිසිදු කර හැකිද හොදලා හැම බෑ පිරිසිදු කරන්න බෑ ආරක්ෂා කරන්න පුළුවන්ද පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් ඔහොම තියමු ඊළඟ එකක් කියවලා බලමු ඒවා ආරක්ෂා කරගනිමින් කියවීමේ පුරුද්ද වැඩි දියුණු කරගනිමු ගැළපෙනම වචන දෙක කියන්නේ දෙවෙනි උත්තරේ පොත් ආරක්ෂා කරගනිමින් කියවීමේ පුරුද්ද වැඩි දියුණු කරගනිමු කවුද ඇඟමැලි කඩන්නේ දසාතේ ඇඟමැලි කඩනවනේ අපිවත් කම්මැලි කරනවනේ මේ සවේ ඊළඟ එක්තරා මාසයක පළමු වෙනිදා සඳුදාවකි කටුවැඩ කොලේ පොතක් එහෙම අරගන්න ළඟට එක්තරා මාසයක පළවෙනිදා සඳුදාවකි අවසාන දවස බදාදාවකි 21 එම මාසෙට දින කීයක් තිබේද කියලායි අහන්නේ 8ක් ඔය ගාන හදන්නේ පුතේ මෙහෙමයි සතියේ දවස් ටික මෙහෙමනේ යන්නේ කවුදා අඟහරුවාදා බදාදා අපිට අනිත් ඒවා ඕනෙ වෙන්නේ නැහැ. ලියාගත්ත කියලා කමක් නැහැ.
බ්‍රහස්පතින්දා සිකුරාදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේවා ලියාගත්තට වැඩක් නැහැ. මේ ටික තිබ්බනම් ඇති. පළවෙනි දවසේ සඳුදාවක් නම් ඊට පස්සේ කියනවා පළවෙනි දවසේ සඳුදාවක්ලු මේ මාසේ අවසාන දවසේ බදාදාවක්ලු. එහෙනම් මෙම මාසයට ඇති දින ගණනයි අහන්නේ. පුතේ පළවෙනි දවසේ බදාදා නම් මේ සතුදා නම් ඊළඟට එන සතුදා දවස කවද්ද? එකට 7ක් එකතු කරන්න. 8යි. ඊළඟට එන සතුදා දවස කවද්ද? 8ට 15යි. එන සතුදා දවස කවද්ද? 15ට 7ක්. 29යි. ඊළඟට සතුදා දවස 29යි. එකතු කර හැකිද? බෑ. එහෙනම් 30 ගණන් යනවා 34 35 ඕම යනවා එහෙම දවස් බෑනේ. එහෙනම් 29 සතුදා 30 අඟහරුවාදා 31 බදාදා කොන්න මාසේ අවසාන දවස බදාදාවක් ආවා. එහෙනම් මෙම මාසයට ඇති දින ගණන 31කි. මෙම මාසයට ඇති දින ගණන 31කි. හරිද? ඔයගොල්ලෝ ඒ වැරදුනා තේරුම් නැතුව අය ප්‍රශ්නේ කරද්දි තේරුම් නැත්තම් මාත් එක්ක මෙහෙම ටක් ගාලා හදාගෙන යන්න. කටු වැඩ පොත ළඟට අරගෙන ඊළඟ 7 වෙනි ගාන පහත රූපයේ දක්නට ලැබෙන වෘත්ත සංඛ්‍යාව කීයද? මෙන්න මෙයාගේ නිකන් ඉස්සලා බලද්දී නිකන් ඔළුව කැරකෙනවා වගේ නේ. හැබැයි පස්සේ හරියට බලන්න එහෙම නෑ. ගණන් කරන්න පුළුවන් තරම් වෘත්ත ගණනක් තියෙන්නේ. ඔන්න මං අදිටි ඕගොල්ලෝ කියන්න 1යි මෙන්න මෙයා 2යි මෙන්න මෙයා 4යි මෙන්න මෙයා 5යි වෘත්ත ගණන 7යිද? තව එක්කෙනෙක් ඉන්නවා. ඇයි මේ ලොකු බණ්ඩා? 8යි. මෙහි ඇති මුළු වෘත්ත ගණන 8කි. ඇයි වැරදිද මං? මිනුලි. නෑ ටීචර්. ඒ ටීචර් එහෙම කිරේ. තව තියෙනවා වෘත්ත. මේවා වෘත්තද? නැහැ මෙන්න ටීචර්. මේ තියෙන වෘත්තද මිනුලි? මේවා වෘත්තද? නෑ ටීචර්. ඒවා වෘත්ත නෙවෙයි. එහෙනම් වෘත්ත ගණන 8කි. දෙවෙනි උත්තරය 8 වෙනි ප්‍රශ්නය පහත දී ඇති කොටු දැලෙහි හරහට හා පහළට සෑම පේලියකම සෑම තීරයකම සෑම පේලියකම මල වෘත්තය ත්‍රිකෝණය යන රූප තුනම යෙදෙන ආකාරයට කොටු පිරවිය යුතුය. පහළටත් මේ තුනම තියෙන්න ඕනේ. හරහටත් මේ තුනම තියෙන්න ඕනේ උදා. පහළටත් මේ තුනම තියෙන්න ඕනේ. හරහටත් මේ තුනම තියෙන්න ඕනේ. ඔන්න මේ කොටුව. පුරවන්න තියෙන කොටුව. මොනවාද තියෙන්න ඕනේ රූප තුන? මලයි. මොන් ටීචර් පැත්තකින් ලියා ගන්නවා. මතක වෙනවනේ මට. මල තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ වෘත්තය පාට කරන ලද වෘත්තය. ඊළඟට තියෙන්න ඕනේ ත්‍රිකෝණය. පළවෙනි එකට ගියා. මල තියෙනවා ත්‍රිකෝණය තියෙනවා මොකද්ද නැත්තේ? වෘත්තේ. පාට කරන ලද වෘත්තේ නැති නිසා ඔන්න පිරෙව්වා.
ඊට පස්සේ මේක පුරවන්න යා පාඩ කරන ලද වෘත්තය තියෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ. ත්‍රිකෝණය මේ තියෙනවා මේක තේරුම් ගන්න පාඩ කරන ලද වෘත්තය තියෙනවා. එහෙනම් මේ කොටු දෙකට එන්න ඕනේ මේ හැඩතල දෙක. මල දැම්මා කියලා හිතමු. මල. මෙතෙන් ත්‍රිකෝණය දැම්මා කියලා හිතමු. මේක මොකක් හරි වැරද්දක් තියෙනවා මොකක්ද? මායි දෙකක් ඇවිල්ලා. එහෙම වෙන්න බෑ කියලා උපදෙස් වල කීවා. එහෙනම් මකමු. එහෙනම් මෙතෙන්ට අපිට දාන්න පුළුවන් ත්‍රිකෝණය දැම්මා මල දැම්මා. දැන් හරිනේ. මේ වෘත්තයේ ත්‍රිකෝණය මල. ඒ පැත්තටත් හරි. මෙතනත් පිළිවෙව හැක් දැන් මල ත්‍රිකෝණය පාඩ කරන ලද වෘත්තය. මෙතනත් පිළිවෙව හැක් දැන් මල වෘත්තය ත්‍රිකෝණය ප්‍රශ්නාර්ථය ළඟට තිබිය යුතුයේ ත්‍රිකෝණයකි. ඊළඟ එක ඉදිරියෙන් දී ඇති රූපය එහි ඇති ඊ හිස ඊ හිස අතර තියෙන රූපේ ඉහළට ඉදිරියෙන් දී ඇති රූපය එහි ඇති ඊ හිස ඉහළට ඊ හිස හරි මේකයි මේ කියන්නේ. මෙන්න මේ දීලා තියෙන රූපයේ ඊ හිස මේකේ තියෙන පුතේ උඩටනේ. මෙන්න මේකේ ඊ හිස තියෙන්නේ උඩට. හැබැයි දැන් අපිට කියනවා ඊ හිස පහළට සිටිනසේ වට භාගයක් කරකවු විට. ඉතින් ඊ හිස පහළට ඉන්න පුතේ ඉතින් කොහොමත් වට භාගයක් කරකවපුවාමනේ ඊ හිස පහළට එනවා. වටයක්ම කරකවපුවාම නැවතත් ඊ හිස උඩටමයි. හැබැයි දැන් කරකවන්න කියන්නේ වට භාගයක් විතරයි. එතකොට ඊ හිස පහළට එනවා. එතකොට මම නම් දන්නවා ලේසි ක්‍රමයක් කරගන්න. පේපර් එක උඩ බැලිය අනිත් පැත්තට හරවන්නකෝ. එතකොට ඊ හිස පහළට නිකම් එනවා. පේපර් එක අනිත් පැත්ත කරගන්න. උඩයට මාරු කරන්න. ඊ හිස පහළට එනවද කියලා බලන්න උඩයට මාරු කරපුවාම. ආවද? ආවා. එහෙනම් දැන් මේ හැඩ ටික මතක තියාගෙන යමු. වම් අත පැත්තේ වෘත්තයක් දකුණු අත පැත්තේ සමචතුරස්‍රයක්. කොහොම ඉන්න මම බෝඩ් එකට ගන්නම් උත්තර. ඔයා ඔහොමම තියාගෙන ඉන්න පේපර් එක. වම් අත පැත්තේ වෘත්තයක් කෝ එහෙම එකක් තියනවද? වම් අත පැත්තේ වෘත්තයක් මෙන්න තියෙනවා. වම් අත පැත්තේ වෘත්තයක් දකුණු අත පැත්තේ සමචතුරස්‍රයක්. වම් අත පැත්තේ වෘත්තයක් දකුණු අත පැත්තේ සමචතුරස්‍රයක්. මේ ටීචර් දෙකකම එහෙම තියෙනවානේ නේ. එහෙනම් ඊළඟ එකත් බලමු. තාම උඩ යට මාරු කරගෙනමයි ඔයා ඉන්නේ. ඊළඟ 62 මූණ බලාගත්ත ත්‍රිකෝණ දෙක. දැක්කද? මූණ බලාගත්ත අනේ පළවෙනි එකේ ඒකක් තියෙනවා මේ. මූණ බලාගත්ත මෙයා එතනින් හැලෙනවා. මේ අනිත් පැත්ත හැරිලා මම ඔයත් එක්ක තරහයි වාගේ. මූණ ත්‍රිකෝණ දෙක ඊට පස්සේ වමට ඍජු කෝණාශ්‍රය දකුණට තරුව. වමට ඍජු කෝණාශ්‍රය දකුණට තරුව. පේපර් එක උඩ යට මාරු කරගත්තාම ඊ හිස පහළට ඉදිනවා. ඊට පස්සේ අර හැඩ ටික මතක තියාගෙන ගිහිල්ලා මේ උත්තර වලින් බැලුවා නම් එනවා උත්තරේ මොකක්ද කියලා. එහෙනම් උත්තරය පළවෙනි උත්තරය. ඊළඟ එක ඉහත රූපයේ සිටින පිරිමි ළමයා පිටුපසට ඉහත රූපයේ සිටින පිරිමි ළමයා පිටුපසට දැන් ඉන්නේ පුතේ ළමයා පිරිමි ළමයා ඉස්සරහට පිරිමි ළමයා ඉස්සරහ හැරිලා මේ ගෑනු ළමයා පස්ස හරවගෙන ඉන්නේ අපිට කියනවා
ඉහත රූපයේ සිටින පිරිමි ළමයා පිටුපසට මේ ළමයා පස්ස හරවන්නලු. ගැහැණු ළමයා ඉස්සරහට හරවන්නලු. පිටිපස්ස ඇල්ල ඉන්න ළමයා අනේ ඉස්සරහ බලා ගන්න කියලා හරව ගන්නලු. ඉදිරිපසට අනිකුත් ඉරියව් වෙනස් නොකර අත් එහෙම වෙනස් කරන්න බෑ. ඉස්සරහ පස්ස විතරයි මාරු කරන්න ඕනේ. අත් දෙක මාරු කර හැකිද? බෑ. ඒව හොල්ලන්න නැතුව අනිත් පැත්තට කරකවලා ගන්න කියන්නේ ඔය ළමයි දෙන්නා. කරුණ විට ඔවුන් දෙදෙනා සිටින ආකාරය දැක්වෙන නිවැරදි රූපය කුමක්ද? ඉස්සෙල්ලා වම දකුණ බලමු මේ ළමයින්ගේ. ඔන්න උත්තර ටිකක් තියෙනවා අපිට පේන්න ගත්ත උත්තර ටිකක්. පිරිමි ළමයාගේ එක අතක් ඉස්සිලා අනිත් අත පහළට. ගෑනු ළමයාගේ එක අතක් ඉස්සිලා අනිත් අත පහළට. ගෑනු ළමයාගේ එයා පස්ස හරවලා ඉන්න ළමේ. එහෙනම් එයාගේ දකුණු අත නම් කරමු. දකුණු අත ඉස්සිලා වම් අත පහළට වැටිලා. දැක්කද? දකුණු අත ඉස්සිලා වම් අත පහතට හැරිලා. මේ ළමයා ඉස්සරහට හැරියොත් මේ ගෑනු ළමයා ඔන්න මා අත අඳින්න බෑනේ දැන් මම. මේ ළමයා ඉස්සරහට හරවනවා. ඔන්න මූණ ඉස්සරහට ඇරෙනවා. එතකොට දකුණු අත මේ පැත්තට වෙනවද ඉස්සරහ හැරිච්ච ළමයෙකුගේ? නෑ. අපේ දකුණ නම් එයාගේ වම. එහෙනම් එයාගේ වම පහළට හැරිලා තියෙන්න ඕන. අපේ වම එයාගේ දකුණ වෙන්න ඕනේ. ඉස්සරහ හැරිලා ඉන්න බබෙක්නේ. අපේ වම එයාගේ දකුණ. එහෙනම් එයාගේ දකුණු අත ඉස්සිලා තියෙන්න ඕනේ. පිරිමි ළමයාට මොකද කරන්න කියන්නේ? පිරිමි ළමයාගේ වම දකුණ මේ අඳගමු. පිරිමි ළමයා ඉස්සරහ බලාගෙන ඉන්නේ. අපේ දකුණ නම් එයාගේ වම. අපේ වම නම් එයාගේ දකුණ. පිරිමි ළමයා පස්ස හරවන්න කියනවා. ඔන්න එයාගේ පස්ස. එහෙනම් පිරිමි ළමයාගේ පුතේ දකුණු දැන් පස්ස හරවලා තියෙන්නේ අපේ දකුණ නම් එයාගේ දකුණමයි. ඒ දකුණු අත තමයි ඉස්සිලා තියෙන්නේ. අපේ වම එයාගේ වමමයි. ඒ අත තමයි පහළට වැටිලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා අත් දෙක ඔළුවට අරගෙන ගිහිල්ලා බලන්න. පිරිමි ළමයා පස්සේ හැරෙව්වා. තුන්වෙනි උත්තරේ. පළවෙනි උත්තරේ ඇයි වරදින්නේ? පිරිමි ළමයාගේ අත හරි. මේ අත පහළට වැටිලා ඒකත් හරි. ටීචර් ගෑනු ළමයාගේ අත ගෑනු ළමයාගේ මේ අත උඩට ඉස්සෙන්න ඕනේ. හැබැයි මෙතන තියෙන අත උඩට ඉස්සිලා නැහැ. ඒක පහළට වට්ටලා. එතනින් ඒ ළමයා වරදිනවා. මේකේ වරදින්නේ. මෙන්න මේ ළමයාගේ මේ පැත්තේ අත පහළට පාත් වෙලා තියෙන්න ඕනේ. හැබැයි ඒ අත මෙතන ඉස්සිලා. මේකට බලන්න. පහළට අත පාත් වෙලා ඉහළට අත ඉස්සිලා ගෑනු ළමයාගේ ඉහළ අත ඉස්සිලා ඒ ළඟ අත පාත් වෙලා. හරිනේ. අත් ඔක්කොම හරියට හරි ගියා. තුන්වෙනි උත්තරය. කීයක්ද ඉවර දැන්? ප්‍රශ්න 10ක් ඉවරයි. 10ක් ඉවරනම හොඳට මුලින්ම කළ ඇඟමැලියකම කඩාගෙන ඉන්න. එතකොට ඇඟට පුංචි සනීපයක් දැනෙනවා. අහම කරලා බලන්නකො සනීපයි. කොළහට යන්න? 11 වෙනි ප්‍රශ්නය. පහත රූප පෙළ මගින් දැක්වෙන අවස්ථා හතර කිසියම් අනුපිළිවෙලකට සැකසූ විට එක්තරා ක්‍රියාවලියක් නිරූපණය වේ. එම නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර කුමක්ද? හොඳට නිරීක්ෂණය කරන්න මොකක්ද මේ පිළිවෙල කියලා. පළවෙනි එකේ පොල් ගොඩක් කඩලා මාමා නිකන් ගහේ මෙන්න මේ හරියේ ඉන්නේ. මේකේ පොල් ගොඩේ අර තියෙන පොල් ගොඩ බිම තියෙනවා මාමා උඩ ඉන්නේ. මේකේ පොල් එකක්වත් නෑ මාමා ගහේ.
මේ මාමා ගහේ පොල් නැත. මේකේ පොල් දෙක තුනක් තියෙනවා මාමා ගහ උඩ. ඔයා හිතන්නේ මොකද වෙන්නේ? මේ මාමා පොල් කඩන්න ගහට නගිනවා. මේ මාමා පොල් ටිකක් කඩලා තාම. දෙක. මේ මාමා ඊළඟට පොල් ගොඩක් කඩලා. මෙන්න මාමා පොල් කඩලා ගහෙන් බිමට බහිනවා. ඉතින් මිනුලිගේ ලොකු ඈමුණුමත් එක්ක අපි යනවා පිළිතුර C හරි වගේ මෙන්න D හරි B හරි A එහෙනම් පිළිතුර 2 කොට්ටි එක ඒවා කනවා කොත්තුමි කනවා බලන්න ඕනිනේ බීම බොනවා අම්මා පහයි බොනවා තිමේෂා ඔකිට අපි දෙන්නට තමයි මොනවත් නැත්තේ නේ ඔකිට ඔන් කරන්නකෝ ඔකිට මයික් එක එහෙම 12 වෙනි ප්‍රශ්නය විත්තියක එල්ලා ඇති පුවරු පහක් පහත දැක්වේ. ඒවා සියල්ල භාවිත කර වඩාත් නිවැරදි වැකියක් ලබා ගැනීමට අඩුම වශයෙන් පුවරු කීයක් පිහිටීම වෙනස් කළ යුතුද? ඉස්සෙල්ලාම වැකිය හදාගන්න. පැවැත්මේ ශිෂ්‍යත්ව අපේ දැන් විභාගය. මොකක්ද වැකිය? අපේ ශිෂ්‍යත්ව විභාගයේ දැන් අපේ ශිෂ්‍යත්ව විභාගය දැන් පැවැත්වේ. අපේ ඔන්න ලියා ගන්නවා මං උඩින්. අපේ ශිෂ්‍යත්ව විභාගය දැන් පැවැත්වේ. දැන් වෙනස් කරන්න ඕනේව හොයමු. අපේ කියන තැනට පැවැත්වේ තියෙන ඔයා වෙනස් කරන්න ඕනේ කෙනෙක්. ශිෂ්‍යත්ව අනේ ඔයා හරි. ඔයා ඔතනම ඉන්න පුවරුව විභාගයේ තැනට අපේ. ඔයා මාරු කරන්න ඕනේ කෙනෙක්. දැන් හරි. ඔයා ඉන්න ඔතන විභාගයේ ගාවට එන්න ඕනේ පැවැත්වේ. ඔයා මාරු කරන්න ඕනේ කෙනෙක්. එහෙනම් මාරු කළ යුතු පුවරු ගණන 1.2 3යි. 13 වෙනි ප්‍රශ්නය. රටා 4 බැගින් ඇතුළත් රූප 3ක් පහත දී ඇත. කො රූප 3 එක රූපය දෙක රූපය තුන රූපය. එක සහ දෙක රූප දෙකෙහිම ඇති නමුත් තුන රූපෙහි නොමැති රටාව. අනේ එකේ දෙකේ තියෙනවලු තුනේ නෑලු. එයා කවුද කියලා අහනවා. බලමු පළවෙනි එක උත්තරේ. එල් අකුර. එල් තියෙනවා මේ තියෙන එකේ තියෙනවා දෙකේ තියෙනවා තුනේ තියෙනවා එහෙනම් බෑනේ ඉතින් එකේ දෙකේ තිබිලා තුනේ තියෙන්න බෑ කියනවා නේද? ඔව්. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. එහෙනම් දෙවෙනි උත්තරේට යන්න. දෙවෙනි උත්තරේට යන්න. දෙවෙනි උත්තරේ තියෙන ත්‍රිකෝණය. උන්නේම තියෙනවා ටීචර්. තියෙනවා එහෙනම් ඒ උත්තරෙත් වැරදි. තුනේම තියෙනවා උත්තරය. අනේ බුදුවා ඔයකත් වැරදුනොත් තමයි වෙන්නේ නේ. කතිර ඔයාගේ තියෙනවා අනේ ඔයාගේ නෑ. එහෙනම් වැඩේ හරි. එකේ දෙකේ තිබ්බට තුනේ නැත්තේ ඔන්න ඔය හොර ගෙඩියා. එහෙනම් පිළිතුර තුන්වෙනි පිළිතුර සසේන්‍යා ඊළඟ එක 14 දී ඇති ඉලක්කම් සටහනෙහි පහළට හෝ හරහට එක ළඟ ඇති ඉලක්කම් දෙකක එකතුව 9 වෙන්න ඕනෙලු. දැස්සට වෙන්න ඕනද?
එකලගේ ඉලක්කම් දෙකක් එකතු කරපුවාම හරහට හෝ පහළට හරහටත් පුළුවන් පහළටත් පුළුවන් එක ළඟ ඇති ඉලක්කම් දෙකක එකතුව 9 වෙනවා 9 යෙදෙන අවස්ථා ගණන අහන්නේ යම් ඉලක්කම් සටහනට කිව්වා හරහටත් පුළුවන් පහළටත් පුළුවන් කියලා ටත් පුළුවන් පහළටත් පුළුවන් ඉස්සෙල්ලාම එක පිළිවෙලකට යම් හරහට යම් 7යි 1යි 8යි බෑ 7යි 8යි 9යි කරන්නේ ඔන්න පළවෙනි අවස්ථාව 1යි 8යි 1යි 9යි 2යි 7යි 1යි බෑ 3යි 9යි බෑ ඉස්සෙල්ලා හරහට නියන්නේ හරහට කලවම් කරගන්න බෑ 5යි 4යි 9යි 3යි 6යි 3යි 9යි 4යි 6යි 3යි 9යි 5යි වෙන හරහට නෑනේ දැන් පහලට 8යි 1යි 9යි වෙන පාටක් ගමු 8යි 1යි 9යි 6යි 6යි 3යි 9යි 7යි තව තියෙනවද 7යි 2යි 7යි 2යි 9යි 8යි තව තියෙනවද ඕ තියෙනවද නැහැ ටීචර් මෙහි ඇති අවස්ථා ගණන එහෙනම් මෙන්න උත්තරය අවස්ථා ගණන 8කි. ඊළඟ එක ඔරලෝසුවක වේලාව පෙරවරු 4:30යි. හා එතෙන් සිට මිනිත්තු කටුව 6 වාරයක් පැය කටුව පහු කරනවලු. පහු කර ගොස් 12 දෙසට යොමු වෙනවලු. 12 දෙසට යොමු වෙන්න කලින් පහු කරනවලු 6 වරක්. ඉස්සෙල්ලා පහු කරලා බලමු. පුතේ මොකද්ද මේ පහු කරන කතාව? ඔන්න ඔරලෝසුවක් හිතන්නකෝ. ඔන්න 12. ඔන්න 6. ඔන්න 3. ඔන්න 9. 1 2 4 5 7 8 10 11 දැන් තියෙන ඔරලෝසුව 4:30. 4යි 5යි මැද්දට ගත්තා 4:30ට මිනිත්තු කටුව දැම්මා. දැන් මේ ඔරලෝසුවේ තියෙන මිනිත්තු කටුව කොහොම මිනිත්තු කටුව මෙන්න මේ බණ්ඩා මෙන්න මේ පැය කට්ට 6 වාරයක් පහු කරනවලු. එක පාරක් යනවා ඔන්න පහු කරනවා. එතකොට 5:30යි. තව වාරයක් අය යනවා පැය කට්ට පහු කරනවා. තේරෙනවද මේ වෙන වැඩේ? ඔව් ටීචර් හිමින් ගාට යන කෙනෙක් නේ. මිනිත්තු කටුව වේගෙන් යනවනේ. ඔන්න දැන් 4:30 තියෙද්දි 5:30 වෙද්දි අය පාරක් එයා පැය කට්ට පන්නනවා. නේද? ඔව් ටීචර් එහෙම මෙයා කීප වතාවක් පන්නනවා. පන්නගෙන යනවා. ඔන්න 4:30 තිබ්බා. 5:30 පන්නනවා. 1යි 6:30ට පන්නනවා 2යි 7:30ට පන්නනවා 3යි 8:30ට පන්නනවා 4යි 9:30ට පන්නනවා 5යි 10:30ට පන්නනවා 6යි හැබැයි 10යි ඔන්දින උත්තරේ මේක නෙවෙයි 10:30 කියන්නේ 30 කියන්නේ මිනිත්තු කටුව මෙතන හැබැයි මේක කියනවා 6 වාරයක් පහු කරලා නැවත මෙන්න මේ මිනිත්තු කටුව 12 දෙසට යොමු වෙලාලු. ඒ කියන්නේ පැයක වෙලාවක්. පෙරවරුවේ පස්සේට පැය කීයද? 10යි 11යි. ඇයි මේ මිනිත්තු කටුව නැවත 6 වාරයක් අරයව පහු කරලා මිනිත්තු කටුව 12 දෙසට යොමු වුණා කියලා දීලා තියෙනවා. 12 දෙසට යොමු වුණා නම් 10:30ට පස්සේන පැය 11. පිළිතුර 2. අත්ඔරලෝසුවක්
සිටිනසේ මේසයක් මත තිරස්ව උඩු අතට සිටිනසේ මේසයක් මත තිරස්ව කියන්නේ මෙහෙම නෙවෙයි තිරස්ව මෙහෙම තිබ්බලු වේලාව පස්වරු 3ට පැය කටුව උතුරු දිශාවට හා ඔරලෝසුවක් තිරස් අතට මේසයක් උඩ තිබ්බා ඔරලෝසුවක් පුතේ ඔරලෝසුවක් තිරස් අතට උණු උතුර ලක් කරගන්න ඉස්සලම උතුර දකුණු නැගෙනහිර බටහිර ඔරලෝසුවක් එහි මූණට උඩු අතට සිටසේ මේසයක් මත තිරස්ව ඇත වේලාව පස්වරු 3ට එහි පැය කටුව 3ට ඒක තීරණ දින ඔරලෝසුව මෙහෙම 3ට පැය කටුව උතුරු දිශාවට තේරුණාද මේ කතාව ඔරලෝසුව තිබිලා තියෙන ක්‍රමේ තේරුණාද ඉතින් 3ට පැය කට්ටේ 3 ගාමනේ එතකොට මේ පැය කට්ට තිබිලා තියෙන උතුරු දිශාව බලන්න මෙන්න උතුරු දිශාව ඔරලෝසුව මෙහෙම තිබිලා තියෙන්නේ එහෙනම් ඔරලෝසුවේ 12 කොතනද එතන එක මෙහෙම දෙක මෙහෙම හතර මෙහෙම පහ මෙහෙම හය මෙහෙම ඊට පස්සේ 3 කෙලින් 9 මෙතන තියෙනවා 7 8 10 11 ඔන්නෝමයි ඔරලෝසුව ගෙදර මේසෙ උඩ තිබිලා තියෙන්නේ මිනිත්තු කටුව මෙතන ඔන්න 3 ඔන්න උතුරු දිශාව බලලා පැය කට්ට තිබිලා ඊට පස්සේ මොකද කියන්නේ එහි පැය කටුව උතුරු දිශාවට යොමු වී තිබුණේ පස්වරු 3:45 වන විට දැන් 3 තිබ්බ මේක 3:45 කරමු 3:45 වන විට 3 පසු වී පැය කටුව 45 වන විට මිනිත්තු කටුව දිග කට්ට 45 වන විට මිනිත්තු කටුව යොමු වී ඇති දිශාව මේ පුතේ දිශාව මෙන්න දිශාව මොකද්ද දකුණු දිශාව ඕක හිතෙන් හද හැකි හිතෙන් හදන්නේ කොහොමද දන්නවද 3 කෙලින්නේ උතුරු දිශාව 45 කියන්නේ 9 එහෙනම් උතුරේ විරුද්ධ පැත්ත දකුණ එහෙමත් ගන්න පුළුවන් ලේසියෙන් 3ට විරුද්ධ පැත්තේ ඉන්නේ 9 3ට විරුද්ධ පැත්තේ ඉන්නේ 9 3 කෙලින් පැය කට්ට තිබ්බනම් උතුරු දිශාව බලා එහෙනම් අනිවාර්යයෙන්ම 9 තියෙන්නේ උතුරට විරුද්ධ පැත්තේ දකුණු පැත්තේ ඊළඟ ගා එහෙනම් පිළිතුර දකුණ පළවෙනි උත්තරය රැස්වීම් ශාලාවක ඇති 17 වෙනි ගාන රැස්වීම් ශාලාවක ඇති ආසන 301 ඉඳලා 500 තෙක් අංක කරලා 301 ඉඳලා 301 302 303 304 500 තෙක් කිව්වොත් මුලයි යකයි දෙන්නම ගන්නවා ඒවා අතුරින් 3 සහ 5 ඉලක්කම් එක ළඟ යෙදෙන අංක කීයක් තිබේද 3යි 5යි එක ළඟ 3යි 5යි එක ළඟ හා ඉස්සෙල්ලාම මේ ගාන ඔළුවට දාගමු ඔළුවට දාගන්නේ මෙච්චරයි 301 ඉඳලා 500 තෙක් අංක යොදලා තියෙනවා රැස්වීම් ශාලාවක තෙක් කිව්වොත් මුලයි යකයි දෙන්න ගන්න පුළුවන් හැබැයි අහන්නේ 3 ඉලක්කම සහ 5 ඉලක්කම එක ළඟ යෙදিলা තියෙන අංක 3යි 5යි එක ළඟ යෙදෙන්න පුළුවන් 35 වෙන මේ වගේ අවස්ථාවක තව යෙදෙන්න පුළුවන් සතිය මෙහෙම 5යි 3යි 3 වගේ වෙන වෙලාවක හැබැයි මේකේ තෙක් කිව්වට මුලයි යකයි ගන්න කිව්වට මේකේ 3යි 5යි යෙදිලත් නැහැ මේකේ 3යි 5යි යෙදිලත් නැහැ මුලයි යකයි ගත්තම කිසි තේරුමකුත් නැහැ ඒ දෙන්නගෙන් ඇති වැඩක් නැහැ එහෙනම් අපි බලනවා 301 ඉඳලා ඉස්සෙල්ලම 3යි 5යි හම්බෙන අවස්ථාව කොතනද දන්න කෙනෙක් අත උස්සන්න
රශී 350 350ට කලින් හම්බ වෙනවා. 305 315 305 කොයි ඊට කලින් එක්කෙනෙක් හම්බ වෙනවා පුතේ. 335 350 ගණන් වලට යන්න කලින් එක්කෙනෙක් හම්බ වෙනවා. තෙනුෂ මයික් ඔන් කරන්න බබා. 335 very good. 335 335 මෙන්න 3යි 5යි එක ළඟ. තව ඊළඟට කම්ප්ලීට් එක කවුද? 350 ඊළඟට 350 කෙනා කියන්න බලන්න. 300 ගණන් වල හම්බෙනවද? ඇයි නෑ? දැන් 400 ගණන් හිතලා බලන්න. 435 very good. 435 ඉන්නවද? 500 ඔන්න හම්බෙනවා. වෙන නෑ. 435 හරි. හැම වෙලාවෙම පිළිවෙලකටම ගන්න. 335 ලියනවා 453 ලියනවා. අය 350 ලියනවා 350. එහෙම එපා. එතකොට මේවා මගේ ආරෙනවා. එකම පිළිවෙලක් හදාගන්න. පොඩි කෙනා ඉඳන් ලොකු කෙනාට ගියේ මම මේ. හරිද ක්‍රමේ? 3යි 5යි එක ළඟ. 3යි 5යි එක ළඟ. 3යි 5යි 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 අපහයි 3යි වෙන්නත් පුළුවන්. අවස්ථා ගණන කීයද? 13යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13කි. අවස්ථා ගණනය 13කි. කුස්සිය පැත්තට උමක් දාලා එන්නකෝ ගිහිල්ලා. කවුමක් දාලා එන්න. නැගිටලා යන්නනේ ඒකටත් කම්මැලිකම නැතුව. තෙනුෂ ඉතින් කියන්නකෝ විස්තර එහෙම සින්දුවක්වත් කියමුද? බෑ. තෙනුෂ බෑ කියනවානේ. අකිත මොනවාද හදන්නේ? ටීචර් තෙනුෂගේ අර එක ෆෝන් එකකින් ටීචර් මේ පන්තියට ලොග් වුණාම මයික් එක දුන්නට ගන්න බෑ ටීචර්. දැන් මේක හරි නේද? දැන් මේ ෆෝන් එකට හරි ටීචර්. කලින් ගන්න බැරි වුණේ ඒකයි. හා.
මම වොට් බෝතල් ටිකක් ගන්නකො. හරි එන්න තව වෙලා යනවා. 18 කඩදාසි පටි යනවා. එන්න. දැන් කොයි නිදිද ගිහින්? කඩදාසි පටි යනවා සැකසුව ධම්මෙන් කැබලි පහත දැක්වේ. හරිනි පහක් තියෙනවලු මේ 1 2 1 2 3යි 4යි 5. කඩදාසි කඩදාසි කැබලි වලින් අර හදපු මේ ධම්මෙන් අපි ඉස්කෝලේ වල තියෙන්නේ. අපි අර හදන්නේ අසන්න පාඩේ. මේවා සියල්ල තනි ධම්මලක් කරන්න. සකස් කිරීමට ගලපා එළඹිය යුතු කඩදාසි පටි රවුමම සංඛ්‍යාව කීයද පුතේ? මෙන්න මේගොල්ලෝ එකම ධම්මලක් කරන්න. මේක කඩදාසි කඩවල එළෙව්ව හැකිනේ ධම්මලක් වෙන්න සෙට් වෙන්න. බෑද? පුළුවන්. මේ කඩදාසිය මේක ඉන්නකොට ඔස් කරලා ගන්න. හා. මේ කඩද මෙන්න මේක ගැන හිතන්නකෝ. මේක ගැන හිතමුකෝ. මේක මෙතනින් ඔහම ඉරනවා. ඉරලා මෙයාගේ මෙහෙම අස්සට දාලා මෙහෙම අස්සෙන් ගෙනලා ආයෙ මෙහෙම නැවත අලවනවා. එහෙමනේ කඩදාසි දාන්න ඔහොම පුළුවන් නේ. ඔන්න ඔහොම කර අලවන්න. ගලවන්න ඕනේ අවම මෙන්න මේ රවුම් ගණන අහන්නේ. ඔයාලා කොහොමද කරේ? මෙයාම කඩලා මෙතෙන්ට එලෙව්වද ජොයින් කරාද? මෙයාම කඩලා මෙතෙන්ට ජොයින් කරා, මෙයාම කඩලා මෙතෙන්ට ජොයින් කරා, මෙයාම කඩලා මෙතෙන්ට ජොයින් කරා 1 2 3 4යි කියලා ලිව්වද? නෑ. වෙනස් ක්‍රමයක් තියෙනවා. මේ රවුම අරගෙන එනවා. ඇවිල්ලා මේ දෙන්නට ඔබ ජොයින් කරවනවා. ඔන්න එක. මේ රවුම දෙවෙනි එක්කෙන දෙවෙනි රවුම අරගෙන එනවා. මෙතෙන්ට ඔබ කරලා ජොයින් කරනවා දෙක. තුන්වෙනි රවුමත් අරගෙන එනවා. මෙතෙන්ට ජොයින් කරනවා. එහෙනම් අවම කැඩිය යුතු රවුම් ගණන 3කි. කියපු එක තේරුණාද? ඔව් ටීචර්. සෙනල්ක තේරුණාද? සෙනල්ක ටීචර් කිව්ව එක තේරුණාද? ඔව් ටීචර්. මයික් ඔන් කරන්න. හා මයික් ඔන් කරන්න බබා. මොකක්ද ටීචර්? මුලින්ම පළවෙනි දම්වැලෙන් තුනට බෙදාගත්තා. ඊට පස්සේ ටික අර තැන් වලට සම්බන්ධ කරා. ඔව්. ඔයා ඔය දන්නේ මොකද? පළවෙනි රවුම ගේනවා මෙතෙන්ට ජොයින් කරනවා 1යි. මෙයාව ගේනවා මෙතෙන්ට ජොයින් කරනවා 2යි. මෙයාව ගේනවා මෙතෙන්ට ජොයින් කරනවා 3යි. මේ කඩන්න ඕනේ අවම රවුම් ගණන 3කි. පිළිතුර පළවෙනි උත්තරය. ඊළඟ එක පහත්
අනුව ප්‍රශ්නාර්ථ ලකුණට ගැලපෙන රූපය කුමක්ද? මොකද්ද දෙයනේ ඒක? මෙහෙම තිබ්බා. මෙහෙම තිබ්බා. ඔහොම ඇකුළුනා වාගේ. නේ? ඔහොම ඇකුළුනා. තවත් ඇකුළුනා. ආයෙත් ඒකමයි. ඇයි ඒ? ආයෙත් ඒකම කියන්නේ පුතේ. නැවත ආපස්සට ගහනවා කියන එක. ආපස්සට එනවා කියන එක. කොහමද? මෙහෙම තිබ්බා, මෙහෙම වුණා, මෙහෙම වුණා. නැවතත් අර ගියපු පිළිවෙලම ආපස්සට එනවා. කොහම වුණා? කොහම? කොහම? ගියපු කෙනා ආපස්සට එනවා. මෙහෙම තිබ්බා, ඔහොම වුණා, ඔහොම වුණා. ගියපු විදිහටම ආපස්සට එන්නේ. කොහම වුණා, ඔහොම වුණා, ඔහොම වුණා. එහෙම නෙවෙයි එන්නේ. මෙහෙම තිබ්බා, මෙහෙම වුණා, මෙහෙම වුණා. ඇටි වට කියලා අය ආපස්සට එනවා. මෙයයි සමාන එකයි. කොහොම වුණා? ආයෙ දැන් පෙත්ත අර පෙත්තක් ඇකිලෙනවා වගේ නේ ඔය වෙන්නේ. මෙහෙම පිපිලා තිබ්බා, ටිකක් ඇකුළුණා, ඔක්කොම ඇකුළුණා. ආයෙත් ඔක්කොම ඇකුළුණා, ටිකක් පිපුදුනා, ඔක්කොම පිපිදෙනවා. ඔහොම ආපස්සට ආපහු යන්න යන්නේ. එහෙනම් නැවත ඇකුළුනා, ටිකක් පිපෙන්න යන්න. ටිකක් පිපුණු උත්තර. තේරුණාද? මෙහෙම කියපු එක ආපස්සට එන්නේ නෙවෙයි අය. මෙතෙන්ට ගියපු එක ආපස්සට එන්නේ. ඔක්කොම ඇකුළුනා මෙන්න මෙයාට මෙයා ගත්තා. ඊළඟට එන්න ඕනේ නම් මෙයා මෙතෙන්ට. මෙයා. ටිකක් ඇකිලිච්ච එක එක්කෙනා එහෙනම් මෙයාව ගෙනිනවා එතෙන්ට. ටිකක් ඇකුළුන එක කියුණානේ. නැතිවත් කියවරනේ අනුෂ ඊළඟ එක රූපයක කැබලි හතරක් පහත දැක්වේ. ඒක නා ෂෝක් සෙල්ලමක් වගේ වැඩක් නේද? අර කෑලි සිත් කරන්නේ තියෙන්නේ. හතරක් පහත දැක්වේ. ඒවා සමචතුරස්‍රයක් ලැබෙනසේ සම්බන්ධ කළ විට ලැබෙන රූපේ ඇති ඉලක්කම කුමක්ද? සමචතුරස්‍රයක් හදන්න ඕනේ. ඔන්න සමචතුරස්‍රයක්. පුතේ ඔයා මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ මුළු ගැන. ඒක පේන්නේ නැහැ නේ කහපාටින් දැන්නද? මෙන්න මේ මුළු ගැන. මෙන්න මේ මුල්ල ගැන. මෙන්න මේ මුල්ල ගැන. මෙන්න මේ මුල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මුළු ඒදිලා තියෙන ආකාරය. ඒ වගේම තව හිතන්න ඕනේ මෙන්න මේ ඔහොම සෙට් වෙන කෑල්ල. මෙයාගේ ත්‍රිකෝණ. මෙයාගේ ඔහොම සෙට් වෙන කෑල්ල. මෙයාගේ මේ සෙට් වෙන කෑල්ල ගැන. ත්‍රිකෝණ දෙක චුස් ගාලා සම්බන්ධ වෙනවා. කොටු දෙකක් එකට සම්බන්ධ වෙනවා නේද? පළවෙනි එක මේ මුල්ල මේ තියෙන්නේ. එහෙනම් මේ මුල්ල මෙතෙන්ට ආවා. මේ මෙතන කොටසක් එනවා මෙහෙම. මෙතන තව මොකද්ද මන්ද කොටසක් තියෙනවා. එතන තියෙන හැඩය මෙන්න මෙයා. නිකන් කොටු හැඩයක්. කොටු හැඩයට මෙයාව තමයි එන යටට සෙට් වෙන්න ඕනේ. ඇයි මෙතන මෙයා බස්සන්න පුළුවන් මෙතෙන්ට නේ. බස්සන්න පුළුවන් එයාට නේද? මෙයාව බස්සන්න පුළුවන් මේ හැඩයටනේ. එහෙනම් යාව යටට දෙන්න. එයාගේ තියෙනවා මෙහෙම ඇවිල්ලා මෙතනිනුත් තව චුට්ටක් සම්බන්ධයක් තියෙනවා. දෙකක් හරි. මෙයාව ගත්තා, මෙයාව ගත්තා. දැන් මෙයා උඩට එනවද මෙයා උඩට එනවද කියන එක ඊළඟ ගැටලුව. මේ මුළු වලින් හොයන්න. මෙන්න මුල්ල. එහෙනම් මේ මුල්ල තමයි මෙතෙන්ට එන්නේ. එයාගේ තියෙන මෙන්න මේ කොටස. එහෙනම් මෙන්න මේ කොටස. මෙයාගේ තියෙන මේ මුල්ල. එහෙනම් මේ මුල්ල ඔය. එයාගේ අනික මෙතන ත්‍රිකෝණේ මෙතන. මේ ත්‍රිකෝණේ මෙහෙම තියෙන ත්‍රිකෝණේ මෙයාගෙන් තමයි පුරවන්න පුළුවන්. මෙයාව දැම්මම මෙතන පිරෙන්නේ. එහෙනම් මෙන්න ඉතුරු කොටස.
තුන් හිතන්න දෙයක්වත් නැහැ. උනාට ඉතින් ඕකම තමයි වෙන්නේ ඕක. සෑදෙන සංඛ්‍යාව 3. එකපාරට තේරෙනවා බාලා ඔච්චර ඇඳ ඇඳ දඟලන්න දෙයක් නැහැ. මේක දැන් 500 හැම කෙනා වේගෙන් හදන අයත් ඉන්නවා, හෙමින් හදන අයත් ඉන්නවා. ඔක්කොටම ගැලපෙන්නනේ මම 500 කරන්නේ. ඒකයි ඇඳ ඇඳම කරන්නේ. ඊළඟ එක ඒ රූපේ දැක්වෙන හැඩයේ කඩදාසියක් මෙන්න කඩදාසිය පුතේ ඒ රූපේ දැක්වෙන කඩදාසියක් කඩිරි දිගේ නම කො කඩිරි මෙන්න කඩිරි දිගේ නම කඩිරි දිගේ නම එහි දැක්වෙන කඩිරි දිගේ බී රූපේ දැක්වෙන ඒ රූපේ දැක්වෙන හැඩයේ කඩදාසියක් කඩිරි දිගේ නම ඒ කියන්නේ පුතේ මෙයාව ඇතුළට නමන්න මෙයාව ඇතුළට නමන්න මෙයාව ඇතුළට නමන්න මෙයාව ඇතුළට නමන්න ඊට පස්සේ කපන්නලු තිරස්තලට මෙහෙම ඒක වැදගත් ඔහොම කපන්නලු එතකොට ලැබෙන කෑලි ගණන කතුරු ගන්න එපා ඉක්මනට අහක දාන කඩදාසියක් මෙන්න මේ ක්‍රමයට ඉක්මනට ගන්න ඉරලා ගන්න විභාගයට ගිහිල්ලා කතුරු ගෙනියන්න දෙන්නේ නැහැ ඉරලා ගන්න හැකි අඩි රූල් භාවිත කරලා ඒක නිකන් හරි ඒනෝ වතුර ගෙනියන්න දෙන්නේ නැති. මණ්ඩ අඩි රූල් භාවිත කරන්න දෙන්නේ නැහැ විභාගයට කතුරු ගෙනියන්න දෙන්නේ නැහැ මෙහෙම ඔහොම ඉරන්න ඔහොම එකයි ඔහොම ඉරුවා අනිත් පැත්තෙනුත් මෙහෙම ඉරුවා ඉරලා ගන්න පුරුදු වෙන්න දැන් ඕවා ඔහොම ඉරුවා මේ පැත්තෙනුත් ඉරුවා මේ පැත්තෙනුත් ඉරුවා පැත්තෙනුත් ඉරුවා අතින් කඩලා යන්නේ අතින් කඩන්න ඕ මෙන්න මෙහෙම කන්නේ මේ දොයි තියෙන්නේ මම නම් ඉරාගෙන ගත්තේ මං කැපුවේ නෑ ඔය ඉක්මනට ඉරලා ගන්න මෙහෙම එකක් කාෂි කොහෙන් ඉරපු එක මට පෙන්නන්නකෝ දැනුයි පොත ගන්නෙ ඔය පොතෙන් ඉරන්න එපා ළමයෝ ඔක හොඳ පොතක් නේ අහක දාන කොලයක් ගන්න අඩි රූල් තිය ඉරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඔය ගිහිල්ලා ඉක්මන් කරලා ඉරලා ගන්න. මේ ඉරාගත් එක ඇතුළට නමන්න. මුළු හතර ඇතුළට නමලා ගන්න. මුළු හතර ඇතුළට නමලා ගලන් ඇති වෙලාව. දැන් ඉතින් කොළ ඉරන්නත් වෙලාව ඇති. දැන් ඇති. ඇතුළට නමලා ගන්න. මේව ඇතුළට නමන්න. අනේ මේ චූටි බණ්ඩෙක් හැදුනා. ඔයාට එකපාරම ඉරන්න බැරි නම් මෙන්න මේ හැඩය පැන්සලෙන් අඳින්න ඔය කොළේ. ඊට පස්සේ ඉරි දිගට ඉරාගෙන යන්න. නැත්තම් අඩි රූල දිගේ ඉරන්න. අඩි රූල වල පට ගාලා ඉර ගන්න. කතුරෙන් කපන්න දැන් පුරුදු වෙන්න එපා මේ හෙට ගෙනියන්න දෙන්නේ නැහැ කොහොමත් කතුරු. ඊට පස්සේ මෙහෙම ගත්ත කොලේ සිරස් අතට මෙන්න මෙහෙම මැද්දෙන් දැන් ඉරන්න. මැද්දෙන් ඉරන්න. ඉරලා දැන් දිග අරින්න. කෑලි කීයක් තියනවද කියලා බලන්නකො පුදුම හිතෙයි ඔයාට. මට නම් එක ඒවා ඇවිල්ලා. ඔයාටත් පුදුම හිතෙයි ඔන්නේ පුදුම දේවල් නෙමේ හැදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ හැඩයේ දෙකක් ඇවිල්ලා මට මේ හැඩේව දෙකක් ආවා. තව චූටි බණ්ඩෝ දෙන්නෙක් ආවා. මෙන්න මෙහෙම චූටි බණ්ඩෝ. හතරක් ආවේ නැද්ද? තුනක් තුනයි. එහෙනම් ඔයා කොහෙන් හරි වරද්දලා. මෙන්න මේ වගේ චූටි බණ්ඩෝ දෙන්නයි
අර ලොකු ඒවා දෙකයි. ටීචර් මට ආවා. වැරදුනා අය ආයෙත් කරලා බලන්න. ආයෙත් නිවැරදිව අඳින්න. පැන්සලෙන් ඇඳලා දැන් කපල් හරි ගන්නකො දැනට. රශීගේ හරි. ආවද? තව ආවේ නෑ? චනිතු හරි නේද? දැන් ඇති. ඉතින් ඔච්චර ඔය ගානකට දෙන්න බෑ පුතේ වෙලාව. දැන් බලන්න මොකක්ද ඔය වෙන දේ කියලා. ඔයාටත් මෙහෙම නෙවෙයි දුන්නේ. මේ ඔක්කොම කොහොම ඇතුළට නැමුවානේ. කපද්දී මෙන්න මෙහෙමයි උනේ. මෙයාව හරි පැත්තේ කොහොම කපනවා. කපන්න නැතුව හොයන බබාලට මෙයාව මෙහෙම නමස්වාම මෙහෙම හරි පැත්තෙන් කැපෙනවා. ඊට පස්සේ මෙයාව මෙහෙම කැපෙනවා. මෙයාව මෙහෙම කැපෙනවා. ඔච්චරයි වෙන්නේ. එතකොට කැබලි ගන්න මෙයාව මෙතනින් කැපුණා මොන්න එක කැබැල්ල. මෙයාව මෙතනින් හරි මැද්දෙන් කැපුණා මොන්න දෙවෙනි කැබැල්ල. මේ තුන් දෙනාව හරි මැද්දෙන් කැපුණා මෙන්න තුන්වෙනි කැබැල්ල. මෙහෙම එනවා මේ දැන් ඉරන්තින් ආව අපිට. මේ තුන්වෙනි කැබැල්ල. මෙන්න හතරවෙනි කැබැල්ල. අපි ඉරන්තින් ආව අපිට පුදුම හිතුනේ මේගොල්ලෝ දැකලා. ඔන්න හතරවෙනි කැබැල්ල. ඔන්න ඔය හතර දෙනා නෙවෙයිද ආවේ? එයාලා නේද? එයා ආවා 1යි, මෙයා ආවා 2යි, මෙන්න මේගොල්ලෝ ආවා 3යි, මෙන්න මේගොල්ලෝ ආවා 4යි. ඊළඟ ප්‍රශ්නේ. එහෙනම් පිළිතුර 4කි. දෙවෙනි උත්තරය. පොලිමක සුනිල් සහ නිමල් අතර 5 දෙනෙක්ද නිමල් සහ කමල් අතර 8 දෙනෙක්ද සිටිති. සුනිල් සහ කමල් අතර සිටිය හැකි ළමයින් සංඛ්‍යාවක් නොවන්නේ. ඉන්න බෑලු මේ ගාන නම්. ගන්නකො මේක අඳින්න. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ කිව්වට. හැම කෙනාම ගන්නකො අඳින්න අපි. කියන ඒවා අපි අඳිමු ඈ. පොලිමක සුනිල් සහ නිමල් අතර 5 දෙනෙක්ද පොලිමක ඔන්න පොලිම අඳින්න බබා. ඔන්න පොලිම. ඇඳගන්න ඔහොම ඉරක් අඳින්න. සුනිල් දාන්න මෙතෙන්ට.
නිමල් දාන්න මේ හරියට. මම නැත්තන් නෑ කරන්නේ. සුනිල් සහ නිමල් අතර පස් දෙනෙක්. අතර කිව්වම මේ මැද පස් දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. සුනිල් හා නිමල් අතර පස් දෙනෙක් ළමයි පස් දෙනෙක් ඉන්නවලු. මේකට උත්තරේ පස් ඕකද? දෙනෙක්. නිමල් සහ කමල් අතර කමල් මෙතෙන්ට දාගන්න. නිමල් සහ කමල් අතර 8 දෙනෙක්. ඒ කියන්නේ මෙන්න මේ මැද 8 දෙනෙක් ඉන්නවලු. දැන් අහනවා සුනිල් සහ කමල් අතර සුනිල් සහ කමල් අතර සිටිය හැකි මුළු ළමුන් ගණන බලන්න ගණන් කරලා බලන්න. සුනිල් සහ කමල් අතර කිව්වම සුනිලුයි කමලුයි ගන්න එපා පුතේ. අතර සිටිය හැකි ළමුන් ගණන හොයන්න මට මිනුලි කියන්න. 14යි. 14යි හරි. 5යි 8යි 5යි 13යි මෙයයි 14යි. ඔන්න 14යි. එහෙනම් සිටිය හැකි ළමයි ගණන 14ක් ඉන්න පුළුවන්. එහෙම උත්තරයක් තියෙනවා නම් ඒක හරි. සංඛ්‍යාවක් නොවන්නේ. ඔව් ඔව් හරි. ඊට පස්සේ තව ක්‍රමයක් බලන්න ගන්න. පොලිමක අය අදින්න දෙවෙනි වටේ. පොලිම අදින්න. පොලිමක සුනිල් සහ නිමල් අතර සුනිල් හා නිමල් අතර කිව්වම හැම වෙලාවෙම සුනිල්වම ඉස්සරහට ගන්න ඕනේ නෑ. සුනිල් හා නිමල් අතර කිව්වම හැම වෙලාවෙම සුනිල්ම ඉස්සරහට ගන්න ඕනේ නෑ. දැන් නිමල් ගන්න ඉස්සරහට. නිමල් හා සුනිල් අතර කිව්වත් හරි නිමල් හා සුනිල් අතර කිව්වත් හරි. ඔයා ඉස්සරහට යන්න මම පස්සට එන්නම් කියලා දෙන්නගේ තැන් දෙක මාරු කෙරෙව්වා. නිමල් අතර පස් දෙනෙක්ද? 5යි. මෙතන 5යි. පස් දෙනෙක්ද? නිමල් හා කමල් අතර මේ දැන් නිමල් හා කමල් මෙතෙන් දෙන කමල්. නිමල් හා කමල් අතර 8 දෙනෙක්. මෙතන ඉන්නවා නිමල් හා කමල් තේරුම් ගන්න පුතේ. නිමලුයි කමලුයි කෙලවරේ ඒ අතර 8 දෙනෙක්. එහෙනම් මෙතන 5යි මෙයයි 6යි. එහෙනම් මෙතෙන්ට තව කී දෙනෙක්ද දාන්නේ? දෙන්නේ. ඔන්න ආවා අපට උත්තරේ. කොහොමද අපි හැදුවේ? හැම වෙලාවෙම සුනිල් හා නිමල් අතර කිව්වහම සුනිල්ට මුල් තැන දෙන්න කියලා එකක් නෑනේ. එක තැනක සුනිල්ට මුල් තැන දුන්නා අනිත් තැන නිමල්ට මුල් තැන දුන්නා. නිමල් හා සුනිල් අතර 5 දෙනෙක් ඉන්නවා. සුනිල් හා නිමල් අතර විතරක් 5 දෙනෙක් දුන්නා. ඊට පස්සේ ඊළඟ විස්තරේ කියනවා නිමල් හා කමල් අතර කමල් දැම්ම පස්සට. නිමල් හා කමල් අතර 8 දෙනෙක්. 8ෙන් මෙතන 5ක් ගියා. මෙතන එක ළමයයි 6යි. එහෙනම් තව තියෙන්න පුළුවන් දෙන්න. එහෙනම් දැන් අරවා සුනිල් හා කමල් අතර මෙන්න සුනිල් මෙන්න කමල් අතර දෙන්නෙකුට ඉන්න පුළුවන්. මෙතන 14 ආවා. මෙතන දෙන්නෙකුත් ආවා. එහෙනම් මේ දෙකම හරි. දෙකක් වෙන්න පුළුවන් 14ක් වෙන්න පුළුවන් වෙන්න බැරි සංඛ්‍යාව 13. පිළිතුර 13. කියපු එක තේරුණාද? පහත දී ඇති. ඒක ලේසි එකක් ඈ. පහත දී ඇති ඒ රූපේ මැද තිත මත බී රූපේ ඒ රූපේ මැද තිත මත බී රූපේ මැද තිත පිහිටන පරිදි ඒ රූපේ මත බී රූපේ තැබූ විට ලැබේයයි ශිෂ්‍යයෙකු අඳින ලද රූප තුනක් CTB මගින් තියෙනවලු. ඒ රූපේ මත බී රූපේ තියන්න කියලා කියන්නේ. ඉස්සලා තියලමුකෝ. මම මේ පෝස්ට් කළට මෙන්න පුතේ ඒ රූපේ මත බී රූපේ තියන්න. ඇල කරලා තියන්න පුළුවන්, කෙලින් තියන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම අපි කෙලින් තියමු. ඔන්න මම මෙයාව ගෙනින් මෙතන අඳිනවා.
එතකොට මෙයාගේ තියෙන යට රේඛා ටික ඔක්කොම වැහෙන්න ඕනේ. ඇයි රූප කඩදාසියක් ගෙනල්ලා මෙයාගේ උඩින් තිබ්බහම මේ රේඛා මැදේ වය පේන්න විදිහක් නැහැනේ. ඒව ඔක්කොම වැහෙනවා. එහෙනම් මෙයා විතරයි මෙතන පේන්නේ. ඔන්න කෙලි උඩේ අතර හරියට කොටුව තිබ්බා. මේවා ඔක්කොම වැහෙන්න ඕනේ. මේ ඉරි එකක්වත් පේන්න බෑ. මේවා පේන්න බෑ. මේවා පේන්න බෑ. මේවා පේන්න බෑ. දැන් පේන්න පුළුවන් මේ මෙන්න මෙහෙම ඒවා විතරයි. මෙහෙම වෙන්න පුළුවන් මෙයාගේ මෙතන. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. පේන්න බැරි ඒවා මම කන්න. මේවා පේන්න බෑ. මේවා පේන්න බෑ. මේවා පේන්න බෑ. මේ චූටි බෝලේ පේන්නත් බෑ. මෙයාට තියෙන ලොකු බෝලයක්. ඩොට් එක පේන්න පුළුවන්. මෙහෙම රූපයක් තියනවාද කියලා බලන්න. ඔව් ටීචර්. කොතනද? කොතනද තියෙන්නේ? කියන විදිහ එකක් තියනවා නම් D D තියෙන්නේ මේ රූපේ තමයි. මෙන්න මේ උත්තර වලින් D රූපය මේක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක වෙන්න පුළුවන්. එහෙනම් මේක ඇද කරලා දෙමු. ඒ C රූපේ වගේ ඇදලා පෙන්නන්න ටීචර්. ඇල කරලා. එහෙම කොහොමද ඇල කරලා තියෙන්නේ? මෙහෙම ගත්තා, ඕම කරා. ඕම නේද? කොහොමද ඇල කරලා තියෙන්නේ? තව මෙහෙට එන්න ඕනේ. ඕම කරා, ඕම. එතකොට පේන්න පුළුවන් තියෙන්නේ මැද බෝලයක් පේන්න පුළුවන්, ඩොට් එක පේන්න පුළුවන්. මෙයාගේ මේ ඉර මැද ඉර, මේ මැද ඉර, මේ මැද ඉර, මේ මැද ඉර පේන්න පුළුවන්. C රූපයක් හරි. එක උඩ එක තිබ්බහම මෙහෙම පේන්න පුළුවන්. හැබැයි ඔයා බලන්න E රූපයට ගිහිල්ලා. E රූපේ මොකක් හරි වැරද්දක් ඔයාට පෙනේ. E රූපයට ගිහිල්ලා බලන්න. මේක වෙන්න පුළුවන් දැන් ඇදලා පෙන්නුවා. මේක වෙන්න පුළුවන් දැන් ඇදලා පෙන්නුවා. මෙන්න මේකේ මොකක් හරි වැරද්දක් පේනවා. මොකද්ද? ඉරි ගොඩක් පේනවා. ඉරි ගොඩක් පේනවා. ඉරි ගොඩක් පේනවා. ඒ ඉරි ගොඩ කාගේවද? ඒ ඉරි ගොඩ මෙන්න මෙයාගේ මෙතන ටිකයි මෙයාගේවයි ඔක්කොම ටික මෙතෙන්ට පේන්න විදිහක් නැහැ. එක උඩ එක තිබ්බහම යට කෙනාගේ ඉරි ටික ආයේ නැවත පේන්නේ නැහැ. හැබැයි මේකේ වෙලා තියෙන්නේ විනිවිද පේනවා. යට එක්කෙනාගේ ඒවත් පේනවා. උඩින් නැවත තිබ්බ කෙනාගේ ඉරි පේනවා. ඒකයි මෙච්චර මේ ඉරි ගොඩක් වෙලා තියෙන්නේ. එහෙම පේන්න විදිහක් නැහැ. මේ රූපේ එහෙම පේන්නේත් නැහැ. මේ රූපේ එහෙම පේන්නේත් නැහැ. මේක තමයි වැරදි පිළිතුර. එක උඩ එක තිබ්බහම යට රූපේවා පේන්න බෑ නැවත. කඩදාසියක් උඩින් යට එක්කෙනා උඩින් තව එක්කෙනාක් තිබ්බහම යටින් තිබ්බ එක්කෙනාගේ ඒවා පේන්නේ නෑනේ. ඒකයි උතන ඔය වෙන්නේ. විසි 4 එහා ඊළඟ දවසේ ඉඳන් කරනවා. අදට ඔය. දෙක පත්‍රයටත් පිළිතුරු ලියාගෙන එන්න ඊළඟ දවසේ මේක 24 පේපර් එකක් මේ මොකද 24 ඉඳන් 40 වෙනකල් කරලා ඉවර වෙලා දෙවෙනි පත්‍රයේ පළවෙනි පිටුව විතර කරන්න වෙලාව ඇති වෙනවා. මතකනේ 2023 කරද්දිනොත්. ඒ නිසා දෙක පත්‍රයේ පළවෙනි පිටුවට දෙවෙනි පිටුවට වගේම උත්තර ලියාගෙන එන්න. අය නැවත පන්තියේ තියෙන්නේ අද බදාදානේ සිකුරාදා 8 ඉඳලා 10 වෙනකල්. සඳුදා බදාදා සිකුරාදා රෑ 8 10 වෙනකල් සතියේට දවස් 3 තමයි ඔයාගේ පන්තියේ පැවැත්වෙන්නේ. එහෙනම් අදට ඔතනින් නවතිනවා. ආයිබෝවන් සර්ණයි good night. Good night, teacher. Good night, teacher. මේ කැසට් වල බෙහෙත් පෙත්තක් අපේ අම්මා ඉඳගෙන යනවා.